ජීවිතේ මං කර ලොකුම මෝඩකම තමයි ළමයි දෙන්නට උගන්වපු එක කියලා. මං අරගෙන නෑ මට තරහ නෑ උනාට මට දුකයි. දුක හටගන්නේ තරහ නිසා. දැන් ඒතර දෙමව්පියෝ ළමයින්ට ගොඩක් ಜಾති දෙන්නේ මොන හරි බලාපොරොත්තු වෙනද? ඕගලන්ට කන්න බොන්න දෙනවා, ඇඳුම් පැළඳුම් අරන් දෙනවා, පන්ති යන්න සල්ලි දෙනවා, ක්ලාස් ෆීස් ගෙවනවා. ඒ ටික ඔක්කොම කරන්නේ මොන හරි බලාපොරොත්තු වෙනද? සමහර දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා. මට ඇහිලා තියෙනවා මෙහෙම. අපිව ඉතින් වයසට ගියාම බලාගෙන කවුරු හරි ඉන්න එපා. අන්න බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුෙන් තමයි දෙන්නේ. ඒක වැඩක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. එහෙම බලාපොරොත්තු වුණාම එන ප්‍රශ්නේ මොකද්ද දන්නවද? බැරි වෙලාවත් එහෙම කරපු ළමයි මොනවා කරේ නැත්තම්ද? එහෙම සැලකුවේ නැත්තම් ළමයි එක්ක ඇති වෙන්නේ ආදරයක්, කරුණාවක්, දයාවක්, මෛත්‍රියක් නෙමෙයි. මොකද්ද? පරිසියුම් තරහක්. සමහර අය කියනවා නෑ මට තරහ නෑ උනාට මට දුකයි. දුක හටගන්නේ තරහ නිසා. නිකන් දුකක් හටගන්නේ නෑ ළමයි. දුක හටගන්නේ තරහ නිසා. තරහක් තියෙනවා. මුන් නිකන් බැලුවේවත් නෑ නේද අපිට මෙච්චර කළා. මොකද සමහර අය ගැන කතා කරනකොට මට එහෙම සමහර අය හම්බ වෙනවා. හරිද? මේවත් බයොලොජිම තමයි. හරි? දැන් මට හම්බ වෙනවා মালටි මිලියනර් කෙනෙක් ළමයි දෙන්නයි. දෙන්නම උගන්වලා රට යවුවා. මිනිහා මාතේ කතා කරනකොට කියනවා ජීවිතේ මං කර ලොකුම මෝඩකම තමයි ළමයි දෙන්නට උගන්වපු එක කියලා. මං ওই තාත්තෙක්ගෙන් ඇහුවමයි ඒක කියලා මං එයාට කිව්වා. මං ওই තාත්තෙක්ගෙන් ඇහුවමයි ඒක කියලා. හරිද? නෑ සර් ඉතින් එහෙම ඕනියට වඩා මේ වියදම් කරලා උගන්වපු හින්දා උන් දෙන්න රට ගියා හොඳ ජොබ් මේවා වෙලා ඊට පස්සේ උන් දැන් මට අඩු ගානේ මාසෙකට සැරයක් නිකන් කෝල් එකක් දීපන්. එහෙමවත් නෑ. එතකොට දැන් අර මිනිස්සයා දුක් වෙනවා මොකද්ද? උගන්වපු එක ගැනලු දුක් වෙන්නේ. හරිද? උන් ඉගෙන ගත්තේ නැතස්ස මටම තමයි මේ ඉගෙන ගත්තේ නැතස්ස රුන් ඔච්චර ඉගෙන ගත්තේ නැත්තම් ඔච්චර වීදම් කරේ නැත්තම් උන් යන්තම් ඉගෙන ලංකාවේ ඉඳින්නේ අඩු ගානේ බලන්නවත්. දැන් මම අහනවා යාගෙන් ඉතින් ඔයාට ළමයින්ගෙන් මොනවත් ඕනේ නැහැ නේ. ඉතින් ඔයාට හැමදේම තියෙනවානේ. නෑ මම මේ ළමයින්ගෙන් මොනවත් මට ඕනේ නැහැ. මට හොඳට ඉන්න පුළුවන් හරිද? මට කිසි ප්‍රශ්නයක් නැහැ. පල්ලි දෙනවා ඔක්කොම වාහන හැමදේම තියෙනවා. මං ඊට පස්සේ කිව්වා නෑ ඔයා මොනවා හරි දෙයක් ළමයින්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඒකයි ඔයාට ওই දුක. බලන්න ඔයා බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා. නෑනේ සර් ඉතින් අපි උන් හරි ආදරෙන් හැදුවා. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබ ළමයින්ට ආදරය දීලා තියෙන්නේ කොහොමද කියන්නේ? අනිත් පැත්තට ළමයින්ගෙන් ආදරේ බලාපොරොත්තු වෙන. අන්න එතන වැරදුනේ. ළමයාට දෙන දේවල් දෙන්න ආපහු no return. ඒ කියන්නේ ආදරේවත් බලාපොරොත්තු වෙන්නේ නොබැලුවයි කියලා කිසිම ඒගොල්ලොත් එක සියුම් තරහක්වත් ඇති වෙන්නේ නැහැ. දුකක් එන්නේත් නැහැ. දුක එන්නෙම තරහක් ඇති වුණා. මාර සයිකොලොජිකල් ඒවා හරිද? දැන් මෙහෙට ඕක කිව්වට මිනිහම කල්පනා කරනවා. අන්කන්ඩිෂනල්. ඒ කියන්නේ ඔව් සර් ඒක තමයි මම ආදරේ බලාපොරොත්තු වෙනවා තමයි. ඒක තමයි ඔය ප්‍රශ්නේ. ඒක තමයි ඔය දුක. හරි. මුකුත් බලාපොරොත්තු නොවුනා නම් නියමයි.